කොහොමද? ඔන්න අද මම රසම රස කෑමක් හදන්නයි යන්නේ. මේ කෑම සමහර විට කොට දෙනෙක් කාලත් ඇති. හැබැයි මම නම් ලංකාවේ ඉන්නකොට මේක ගැන අහලා තිබ්බට මම කාලා තිබ්බේ නෑ. ජර්මනියට ආවට පස්සේ තමයි මම මේක කෑවේ. කෑවට පස්සේ මට කන එක නවත්තර කරගන්න බැරි වුණා. එච්චරටම රසයි මේක. මේකේ නම චුරෝස්. චුරෝස් කියලා තමයි මේකට කියන්නේ. මේක ජර්මනියේ ටිකක් ප්‍රසිද්ධ කෑමක්. විශේෂයෙන් ක්‍රිස්මස් කාලෙට ක්‍රිස්මස් මාකට්ස් වල මේක ගොඩක් විකුණන්න තියෙනවා. එහෙනම් ඉතින් මං හිතුවා අද මේක ගෙදර හදන්න try කරමු කියලා. එහෙනම් අපි හදලා බලමු මොකද වෙන්නේ කියලා. චුරෝස් හදන්න ඉස්සෙල්ලම අපිට ඕන වෙනවා බටර්, සීනි, ලුණු, ඒ වගේම වතුර. මේ ටික ඔක්කොම එක භාජනයකට දාලා ඒක ලිපේ තියාගන්න. දැන් මේක හොඳට මෙහෙම උතුරගෙන එනකොට මම මේකට පාන් පිටි එකතු කරගන්නවා. දැන් මම ලිප ඕෆ් කරලා තියෙන්නේ. මේකේ දැන් මේ වතුර ටික ඔක්කොම පාන් පිටියකට හොඳට උරා ගන්නකම් මෙහෙම කලවම් කරන්න ඕන. ටික වෙලාවකින් මෙහෙම කලවම් කර කර ඉන්නකොට මේක එක ඩෝ එකක් විදියට හැදෙනවා. පුළුවන් තරම් පිටි කැටිති වගේ තියෙන ඒවා නැති වෙනකම් කලවම් කරන්න බලන්න. එහෙම නැති වුණත් කමක් නැහැ. පොඩ්ඩක් පිටි කැටිති තිබ්බට මොකද ඊ පස්සේ අපි මේක බීට් කරනවා. එතකොට ඒ පිටි කැටිති ටික හොඳට මික්ස් වෙනවා ඩෝ එකේ කොහොමත්. මේක දැන් අපි විනාඩි 5-10ක් විතර නිවෙන්න තියාගන්න ඕන. ඩෝ එක මම දැන් වෙන භාජනයකට මාරු කරගෙන ඒකට බිත්තරේකුයි වැනිලා තේ හැඳි භාග්‍යකුයි එකතු කරගෙන හොඳට බීට් කරගන්නවා. ඔයාලට මම මේ චුරෝස් හදන්න ගත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් වගේම ඒවල ප්‍රමාණවල් දැනගන්න ඕන නම් ඒව ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන්නේ. දැන් මම මේක විනාඩි 7-8ක් විතර හොඳට බීටර් එකකින් මික්ස් කරගත්තා. දැන් මේකේ ඔයාලට පේනවා ඇති කිසිම අර පිටි කැටිති චූටි කැටිති ගතියක් කිසිම දෙයක් නැහැ. මේක හොඳට මික්ස් වෙලා තියෙන්නේ. ඒ වගේම මේකේ ටෙක්ස්චර් එකත් හරිම soft, හරිම ක්‍රීමි ගතියට තියෙනවා පයිප් කරන්න පුළුවන් වෙන විදියට. දැන් අපි ඊළඟට මේ විදියට පයිපින් බෑග් එකකට නොසල් එකක් දාලා රෙඩි කරගන්න ඕනේ. අද මම පාවිච්චි කරන්නේ මේ 6P කියන පයිපින් ටිප් එක. ඔයාලට මේක හරි නැත්නම් වෙන ලොකු ස්ටාර් නොසල් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේක මේ විදිහට චුට්ටක් ප්‍රෙස් කරනවා. අයා බබල්ස් වගේ තියනවා නම් ඒව ඔක්කොම යන්න. දැන් තියෙන්නේ අපිට මේක බැද ගන්න තමයි. දැන් මම මේක බැද ගන්න වෙනමම මේක පයිප් කරලා තියලා පස්සේ බැද ගන්න එහෙම නෑ. කෙලින්ම මේ විදිහට රත් වෙච්ච තෙලට ඔන්න ඔහොම පයිප් කරගෙන කතරෙන් කපා ගන්න තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මේක චුරෝස් වල ෂේප් එක මෙන්න මේ මං හදන ෂේප් එක තමයි. හැබැයි මං දැකලා තියෙනවා සමහර කට්ටිය මේක හાર્ට් ෂේප් එකට හදනවා, සර්කල් එකක් වගේ හදනවා. හැබැයි ඒක කරන්න ඉස්සෙල්ලම වෙනමම බේකින් පේපර් එකකට පයිප් කරලා ඒක ටිකක් ෆ්‍රිජ් එකේ දාලා සෙට් වුණාට පස්සේ තමයි ඒක බැදගන්නේ. හැබැයි ඉතින් සාමාන්‍ය චුරෝස් වල හැඩේ එන්නේ මෙන්න මේ විදියට තමයි. තව දෙයක් ඒ වගේම කියන්න ඕන මේක බදිනකොට ඔයාලා කන වෙලාවට බැද ගන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි. එතකොට අර හොඳට ක්‍රිස්පි ගතියට ෆ්‍රෙෂ් පිට ඒක කන්න පුළුවන්. ඉතින් මේක හදන්නත් ගොඩක් වෙලාවක් යන්නේ නැති හින්දා ඒ කන්න ටික වෙලාවකට කලින් මේකට අග්ගාලා හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඕන නම් මේක කලින් ඩෝ එක හදලා තියලා පයිපින් බෑග් එකකට දාලාම මේක ෆ්‍රිජ් එකට දාලා තියන්න. හොඳට එයා ටයිට් බොක්ස් එකකට දාලා ෆ්‍රිජ් එකෙන් තියලා තියන්න. ඊට පස්සේ ඔයාලා කන වෙලාවට අරගෙන මේක බැදලා හොඳ ක්‍රිස්පි ගතියට ඔයාලට කන්න පුළුවන්. දැන් අපේ චුරෝස් ටික නම් ඔන්න බැදලා ඉවරයි. හොඳ ගෝල්ඩන් කලර් එකකට ඇවිල්ලා තියෙනවා. දැන් මේකට තව පොඩි වැඩක් කරන්න තියෙනවා තව. මේකේ අපි සීනි දවට ගන්න ඕන. නිකන් සීනි නෙවෙයි සාමාන්‍යයෙන් මේකේ දවටන්නේ. සීනි වලට කුරුඳු කුඩු චුට්ටක් කලවම් කරලා ඒක තමයි දවට ගන්නේ චුරෝස් වටේට. හැබැයි මම කුරුඳු වලට වැඩි ආස කෙනෙක් නෙමෙයි. ඒ හින්දා මම කුරුඳු දාගත්තේ නෑ. මම නිකන් සීනි වල මේක දවට ගන්නවා.
ඔන්න දැන් අපේ චුරෝස් ටික ලෑස්ති. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. මේක හැබැයි නිකන් කෑවත් මාර රහයි. හැබැයි මේක සාමාන්‍යයෙන් චොක්ලට් සෝස් එකක් එක්ක තමයි කන්නේ. ඔයාලා කැමති චොක්ලට් සෝස් එකක් ගන්න පුළුවන්. ඩාර්ක් චොක්ලට්, සෝෆ්ට් වයිට් චොක්ලට්, මිල්ක් චොක්ලට්. මම ඉතින් මිල්ක් චොක්ලට් වලින් හදාගත්ත චොක්ලට් සෝස් එකක් අරගත්තා. දැන් ඉතින් එහෙනම් කමු. ඉතින් ඔයාලා චුරෝස් ගෙදර හදලා නැත්නම් හදන්න try එකක් දෙන්න. හරිම ලේසි, හරිම රසයි. ඒ වගේම ඉක්මනින් හදා ගන්නත් පුළුවන්. ඒත් එක්කම ලොකු පොඩි හැමෝම ආස වෙන කෑමක් මේක. එහෙනම් ඔන්න මම යන්නයි හදන්නේ. ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ගිහිල්ලා එන්න.